මේ B ප්‍රශ්නය මොකක්ද කියන්නේ කියලා මේ පරිමාව ගන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි කියන්නේ විස්කම්භය සෙන්ටිමීටර 20ක් වූ අර්ධගෝලාකාර ලෝහ කුට්ටියක් උණු කර ඍජුස සෙන්ටිමීටර 3ක්ද පතුලේ අරේ ඉහත ආර්ධ කියලා කියන්නේ පුතේ අර කලින් ගණනය කරපු R වල අගය කියන එක ඒක අපි හොයාගත්ත 5.5ක් කියලා ඉහත ආර්ධ වන සමාන කේතු 21ක් සාදයි ඉතිරි ලෝහ ප්‍රමාණය පතුලේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 143ක් වූ අඩක් ජලයේ පිරී ඇති ඝනකාභ හැඩති ජල මඳුරකට තමයි. එවිට ජල මඳුරේ මට්ටම සෙන්ටිමීටර 3කින් ඉහළ නගින බව පෙන්වන්න. මේ වගේ ගානක් පුතේ තේරුම් ගන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි ඒ ගානට අදාළව රූප සරහනක් භාවිතා කිරීම. දැන් මෙන්න මේ බලන්න මේක තේරුම් ගන්න විදිය අපිට කිව්වේ අර්ධගෝලාකාර ලෝහ කුට්ටියක් තියනවලු විස්කම්භය සෙන්ටිමීටර 21ක් වන. මෙන්න මේ සෙන්ටිමීටර 21ක් වන විස්කම්භය සහිත අර්ධගෝලාකාර ලෝහ කුට්ටිය උණු කරලා පුතේ හදනවලු කේතු 21ක්. කේතු හදනවලු 21ක්. එහෙම හැදුවම ඉතිරි වන ප්‍රමාණයක් ගැන කියනවා. ඉතිරි වන ප්‍රමාණය ගැන කියනවා. දැන් පැහැදිලි වෙන්න ඕන ඔයාලට මෙන්න මේ වගේ කේතු 21ක් හදලා තව ප්‍රමාණයක් ඉතිරි වෙන්න ඕනේ. එහෙනම් කේතු 21කට ඉතිරි වෙන්න ප්‍රමාණය අපි එකතු කිරීමක් මෙතනදී කරගන්න ඕනි. අන්න ඒක පැහැදිලි වෙන්න ඕනේ. එතකොට අපි ඊළඟ දත්තර ටිකක් ලඟු කරගමු. මම තව ටිකක් ඊට පස්සේ පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට. මේකේ කියන සමාන කේතු 21ක් හදනවා කියලා. ඒ කේතුවක අරය ඉහත ආර් වෙන්න ඕනේ. එහෙනම් පැහැදිලි වෙන්න ඕනේ මෙයාගේ අරය සෙන්ටිමීටර 5.5. දැන් මම මේක මේ විදිහට සටහන් කරගන්නම්. මෙයාගේ අරය මම R විදිහට සටහන් කරගන්නම් සෙන්ටිමීටර 5.5 බවට පත් වෙනවා. ඒ වගේම මෙයාගේ ඍජුස අපිට දීලා තිබ්බා මේ ගැටලුව තුල සෙන්ටිමීටර 3ක් කියලා. දැන් පතුලේ අරය සෙන්ටිමීටර 5.5ක් වන ඉහත ගණනය කරන ලද ඒ වගේම ඍජුස සෙන්ටිමීටර 3ක් වන කේතු හදනවලු 21ක්. ඒක මම කුණ කිරීමක් විදිහට සටහන් කරගන්නවා. ඒ වගේම තමයි ඉතිරි ප්‍රමාණයක් ගැන කියනවා. තව දෙයක් තමයි අපිට මේ අර්ධගෝලයේ දුන්නේ පුතේ මොකද්ද? විස්කම්භය හින්දා අපිට ගණනය කිරීම සඳහා වෙන්නේ අරේ ඕනේ හින්දා මම මෙතන අරේ මෙතනදී හදා ගන්නම් 21ට 2යි කියන මේක සුළු කිරීමකට පත් කරගන්න ඕනේ නැහැ. මොකද මේ 21 කියන්නේ හතේ ගුණාකාරයක් හින්දා ආදේශයේ දෙක 21 විදිහටම තියා ගන්න. මොකද මෙතනත් හදන්න කියලා පුතේ 21ක් හින්දා ගොඩක් දුරට අපිට මේක සරල කරගෙන ඉන්නේ හැකියාවක් තියෙනවා. ඒ වගේ තව දෙයක් කිව්වා අපිට මේ ඉතිරි වන ප්‍රමාණය ගැන. දැන් අපිට පැහැදිලි වෙන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක්. මේකේ අරය දන්න හින්දා අර්ධගෝලයේ පරිමාව හොයා ගැනීමේ ප්‍රශ්නයක් නෑ. මොකද අර්ධගෝලයේ පරිමාණ සූත්‍රයේ ගෝලයක පරිමාවෙන් දෙකෙන් දෙකක්. ඒතර ගෝලයක පරිමාව 3න් 4ක් හින්දා අර්ධගෝලයක පරිමාව 3න් 2ක් වෙන්න ඕනේ. 3න් 2යි 5R ධනය බවට පත් වෙනවා. මම මෙතනදී R1 කියලා ගන්නම්. එහෙනම් 5R1 තුන්වෙනි බලය බවට පත් වෙනවා. මෙන්න මේ පරිමාව මෙයාගේ ඉතිරි වන පරිමාවෙත් එකතු වන සමාන වෙන්න ඕන. අපිට මේ මෙයාගේ පරිමාව හොයාගැනීමේ හැකියාවක් තියෙනවා. මම මෙතන V1 කියලා ගන්නම්. මම මෙයාගේ පරිමාව V2 කියලා ගත්තොත් කේතුක පරිමාව වන පුතේ සිලින්ඩරයේ පරිමාවෙන් 3න් 1ක් බවට පත් වෙනවා. කේතුක පරිමාව සිලින්ඩරයේ පරිමාව 3න් 1ක් බවට පත් වෙන හින්දා 3න් 1යි සිලින්ඩරයේ පරිමාව 5R වර්ග H බවට පත් වෙනවා. දැන් මෙතන R ගණනය කරලා තියෙන නිසා මම මේක R විදිහටම තියාගන්නම්. ඒකට පැහැදිලි මෙයාගේ H තමයි 3ක් බවට පත් වෙන්නේ. එහෙනම් ඔයාලට මේ ගැටලුවේ තියෙන දත් අනුව මෙයා සහ මෙයා හොයාගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ගැටලුව සම්බන්ධ කරන්නේ මේ ඉතිරි වන ප්‍රමාණය. දැන් බලමු අපිට මේ ඉතිරි වන ප්‍රමාණයට මොකක්ද වෙන්නේ කියලා. දැන් මම මෙතනදී ඔයාලට පැහැදිලි කරන්න රූප සරහනක් මගින්ම මේ ඉතිරි වන ප්‍රමාණය දානවා කියලා කියනවා ඝනකාභ හැඩති ටැංකියක. ඝනකාභ හැඩති කියන්නේ පුතේ ඍජුකෝණාශ්‍ර මුණක් තියෙන ඝන වස්තුවක්. මෙන්න මේ දේවල් සටහනක් දාගත්තොත් මෙන්න මේ වගේ ඝනකාභ හැඩති ටැංකියකට දානවලු ඒකේ අඩක් ජලයෙන් පිරීලා තියෙන කතාවක් තමයි කියන්නේ වුණාට ඒ වගේම මේ ඉතිරි වන ප්‍රමාණය දැම්මට පස්සේ යම් කිසි මට්ටමකට දැන් මේ මම සටහන් කරන්නේ මෙයාගේ තියෙන ජල පරිමාව දැන් මේ ප්‍රමාණය මේකට ඇතුල් කරාට පස්සේ කියනවා සෙන්ටිමීටර 3කින් ඉහළ නගිනවා කියලා පෙන්නන්න. හරි දැන් ඒක එහෙනම් මෙතනදී හොයන්න තියෙන්නේ. එහෙනම් මම ඉහළ නගින උසපුතේ සිම්පල් h විදියට සලකන්නම්කෝ. හැබැයි මේ ගානේ තව එකක් කිව්වා බඳුනේ ජලයේ උතුරාණ වෙන බව සලකන්න. මොකද එතකොට ඔයාලට තේරෙන්න ඕන මේක ඉහළ නෑමක් විතරයි වෙන්නේ එළියට එන්නේ නෑ. එහෙනම් අනිවාර්යයෙන් මේ ඉතිරි පරිමාව මේ ඉහළ නගින ජල පරිමාවට සමාන වීමක් සිද්ධ වෙන්න ඕන. එහෙනම් ඉහළ නගින ජල
විද්‍යාල පරිමාවට පුතේ මේ භාගයක් පිරුණාද කියලා අදාළ වෙන්නේ නැහැ. කෙලින්ම පතුලේ වර්ගඵලයේ ගුණ කිරීම උස. පතුලේ වර්ගඵලයේ වලට දීලා තියෙනවා A 143යි වර්ග සෙන්ටිමීටර කියලා. ඒක h ප්‍රමාණකින් උස ගියෝ 143 ගුණ කිරීම h වාරයක් වෙන්න ඕන පරිමාව. 143යි h බවට පත් වෙන්න ඕන මෙයාගේ පරිමාව. දැන් පැහැදිලි වෙන්න ඕන ඉතිරිය වාරට 143යි h කියලා. ඒතකොට මම මෙතන h කියලා සරලලා තියෙන්නේ. ඉහළ නගින පරිදි උස ඒ h කියන එක නා සෙන්ටිමීටර් 3ක් කියලා තමයි මෙතනදී ඔයාලට පෙන්වන්න තියෙන්නේ. එහෙනම් දැන් පැහැදිලි ඔයාලට සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්. මොකක්ද සම්බන්ධතාවය? මෙන්න මෙහෙම අපි පැහැදිලි කරනවා. අපි තෝරගත්ත දේ අර්ධ ගෝලයේ පරිමාව සමාන වෙන්න ඕන 21ක්. හේතු 21ක් හදමින් 21 ගුණ කිරීම හේතුවක පරිමාව එකතු කිරීම ඉතිරි වන පරිමාව පුතේ 143යි h. දැන් අපිට හොයන්න තියෙන්නේ මේක h අගේ හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ. හේතුවක පරිමාවත් අර්ධගෝලයේ පරිමාවත් හොයා ගැනීමෙන් අපිට පුළුවන් ඉතාමත් පහසුවෙන් මේ h ගණනය කරන්න. එහෙනම් දැන් පැහැදිලි වෙන්න අපි වෙනම මේ අර්ධගෝලයේ පරිමාව සහ හේතුවේ පරිමාව හොයා ගන්න. එහෙනම් මම මෙහෙම දෙයක් කරන්නම්. මම ඉස්සරලාම අර්ධගෝලයේ පරිමාව හොයනවා. අර්ධගෝලයේ පරිමාව මොකටද සමාන වෙන්නේ? දැන් මම මෙතන සූත්‍රය ලියලා දෙනවානේ 3න් 2යි 5 වර්ගයේ 3 වෙනි බලය. එහෙනම් මම මෙතන දාලා දෙනවා 3න් 2 වැඩි කිරීම 5 කියන්නේ පුතේ 7න් 22 r ගියද 21ට ගියද? දෙකක් 21ට දෙකක්. එයාගේ මොකද්ද? 3 වෙනි බලය. මම මේක මේ විදිහට තියාගන්නම්. මොකද අපි මේවා සුළු කරන්න යන්නේ නැහැ එකපාරම. අවශ්‍ය වුණොත් විතරයි සුළු කරගන්න යන්නේ. මොකද මේවා සූත්‍රෙකින්ද ඔයාලට මේවා පුළුවන් ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරලා ඉතාම සරල කරගැනීමේ මේ ගැටලුවට උත්තර සපයන්න. එහෙනම් මම මේක මෙතනදී නතර කරලා මම ඊළඟට බලන්න කේතුවේ පරිමාවට මොකක්ද වෙන්නේ කියලා. කේතුවේ පරිමාව සමාන වෙන්නේ 3න් 1යි 5r වර්ග h. දැන් පැහැදිලි. 3න් 1 ගුණ කිරීම 5 කියන්නේ පුතේ 7න් 22 r කියන එක අපි හොයාගත්ත 5.5ක් කියලා. එයාගේ වර්ගය ගුණ කිරීම උස දුන්නා. මම මෙතන h 1 කියලා ගන්නවා. මොකද මෙතන මම මෙතන h කියලා ගත්තා. මම මෙතන h කියලා ගන්නවා. h එක පුතේ සෙන්ටිමීටර් 3ක්. එහෙනම් මේක 3න් ගුණ වෙන්න ඕන. දැන් අපි බලමු මේක සුළු කරගන්නේ කොහොමද කියලා. මොකද අපිට අර්ධගෝලයේ පරිමාව සහ හේතුවේ පරිමාව අවශ්‍ය වෙනවා මේ h හොයාගන්න. එහෙනම් මම මේ රූපසාහනෙන් මේ ගාන තේරුම් ගත්තේ හින්දා මම මෙතනදී මේක මකනවා. දැන් ඔයාලා මේක තේරුම් නැත්නම් ආපහු බලන්න කොහොමද මේක අපි තර්ක කරේ කියලා. දැන් අපි බලමු මෙයා කොහොමද සුළු කරගන්නේ කියලා. මම මෙතනින් ඉස්සරහට යනවා. දැන් මේක අපි ප්‍රසාරණය කරන්නේ මොකෝ 3න් 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම 21ට 2 තුන්වෙනි බලය කියන්නේ 21ට 2 වැඩි කිරීම 21ට 2 වැඩි කිරීම 21ට 2. දැන් ඔයාලට ගුණාකාර හඳුන ගන්න පුළුවන් නම් මම කලිනුත් කියලා තියෙනවා හරය සහ ලව්‍ය කපලා අයින් කර ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මෙන්න මෙහෙම දැන් මේ බලන්න මේ දෙකට මේ දෙක පුතේ කැපෙනවා. ඒ වගේම මෙතන දෙකට දෙකේ කොටවල් එකක් වෙනකොට 22කට දෙකේ කොටවල් 11ක් බවට පත් වෙනවා. ඒ වගේම තව දෙකේ ගුණාකාර පේන්නේ නැහැ. හැබැයි මෙතන අපිට පේනවා 7 ගුණාකාර දෙනවා. 4 7 1යි 21 7 3යි. එතකොට ආපහු පේනවා මේ තුනට මේ තුන මොනවාද? ඉවත් වෙලා යනවා. ඒකෝල අපිට උත්තරේ ගන්න පුළුවන් අවසානයේ 11 ගුණ කිරීම 21 ගුණ කිරීම 21ට කීයද? පිළිතුර දෙකෙන් බෙදලා. දැන් මෙහෙම වැඩක් කරමු අපි. දැන් ඔයාලා දන්නවා මෙතන 21 21කින් ගුණ කරලා 11න් ගුණ කරන්න ඕනේ කියලා. අපිට මේක මේ විදිහට තියාගෙන සුළු කරන්න පුළුවන්. ගැටලුවක් වෙන්නේ නැහැ. මම මේක මේ විදිහට තියාගෙන අවශ්‍ය වුණොත් විතරක් ඉස්සරහට සුළු කරන්න වෙන මේ විදිහට තියාගෙන මම මෙතනට යන්නම්. මේ වගේ දේවල් ඔයාලා ඉතාමත් පහසුවෙන් සුළු කරගන්න ඕන කොට අනිවාර්යෙන් තර්ක කිරීමකට යන්න ඕන. මම මේක අවශ්‍ය වෙනවොත් විතරයි අවශ්‍ය වුණොත් විතරයි මෙතන සුළු කිරීමකට යන්නේ. අපිට මේ සාමාන්‍ය ලේසි සුළු කරගැනීමේ හැකියාවක් තියෙයි. දැන් ඔක ඉතිරි කරලා බලමු මේක කොහොමද සුළු කරගන්නේ කියලා. මෙන්න මෙතන පුතේ දශම සංඛ්‍යාවක් තියෙනවානේ. දශම සංඛ්‍යාව තියාගත්තම අපිට මෙන්න මේ වගේ ගණන් හදන්න බෑ. ඒකින්ද මේ දශම සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් කරගන්න පුළුවන් නම් අපිට මේක ඉතාමත් පහසු වෙනවා. මේ 5.5 කොහොමද අපිට එකපාරම භාග සංඛ්‍යාවක් කරගන්න පුළුවන්? මම කියලා දීලා දෙනවා මේ දශම 5 දෙන පිටේ 10න් බෙදුනොත් 10න් බෙදෙන්න ඕන කවුද? 55. මේ 55 10න් බෙදුනොත් තමයි 5.5 දෙන්නේ. හැබැයි මේක තවදුරටත් සරල කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ දෙකම පහේ ගුණාකාර හින්දා 55ට 5 කොටවල් 11ක් වෙනකොට 10ට 5 කොටවල් කියනවා. දෙකක් වෙන මේ 5.5 දෙන පුතේ 11 දෙකෙන් බෙදලා. අන්න ඒ භාග සංඛ්‍යාව මම මෙතන යොදා ගන්නම්. එහෙනම් මෙතන මේ තියෙන 3න් 1 ගුණ කිරීම
22ට 7 ගුණ කිරීම 5.5 කියන්නේ 11ට 2 හින්දා දැනට මේක 11ට 2 වර්ගය ගුණ කිරීම 3 කියලා ලියන්න. දැන් මේක පැහැදිලි වුණා. දැන් එහෙනම් ඉතින් ඉදිරියට යනවා 3න් 1 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 11ට 2 ගුණ කිරීම 11ට 2 ගුණ කිරීම 3. දැන් අර කලින් වගේ බලමු ගුණාකාරය ඉවත් කරගන්න පුළුවන්ද කියලා. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන. මේ තුනට මේ තුන මොනවද? කැපිලා යනවා. ඒ වගේම මෙතන 7 ගුණාකාර අපිට පේන්නේ නැහැ. මොකද මෙතන තියෙන්නේ 11. මේ දෙක ඉවත් කරලා මෙතන 11 කරගන්න පුළුවන්. ඒක පැහැදිලි වෙන්න ඕන මෙතන 11 ඒවා 3ක් ගුණ වෙන්න ඕනේ. ඒ වගේම මේ සංඛ්‍යාව 4ක් දෙකෙන් මොන වෙන්න ඕනද? දෙන්න ඕන. හරි. දැන් මේ සුළු කිරීම ටිකක් දීර්ඝ වෙන හින්දා මම මෙතනදී මේක නතර කරලා අපි බලමු මෙන්න මේ සංඛ්‍යා දෙක ඩිරෙක්ට් මේ දෙන්නගේ ආදේශ කරලා මේක සුළු කරගන්න පහසු වෙයිද කියලා. අපිට ඒ දේ නිරීක්ෂණය කරගන්න පුළුවන් නම් මේ බලන්න පුතේ මේ එතන 11 ගුණාකාරය තියෙනවා දෙකේ ගුණාකාරයක් තියෙනවා මෙතන 11 ගුණාකාරයක් තියෙනවා දෙකේ ගුණාකාරයක් තියෙනවා. එහෙනම් ගැටලුවක් වෙන්නේ අපිට ගොඩක් දුරට මේක සාධක සලකලා ඉතාමත් පහසුවෙන් සුළු කරලා 143 හොයාගෙන ඉන්නේ. h හොයාගෙන හැකියාවක් තියෙනවා. මොකද දැන් අපි කේතුවක පරිමාව විතරයි හොයලා තියෙන්නේ. කේතු 21ක පරිමාව හොයලා නැහැ. හැබැයි ඔයාලට මෙතන මේ කේතුවේ පරිමාවත් එක්ක කේතු 21කේ පරිමාව හොයාගන්න පුළුවන් නම් අපිට පුළුවන් මෙන්න මේ පිළිතුරට ඩිරෙක්ට් ආදේශ කිරීමක් කරන්න. එකවර ආදේශ කිරීමක් කරන්න. එහෙනම් මම මෙතනදී මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරනවා. අපි කේතුවේ පරිමාව හොයපු හින්දා මම මේක මෙතනදී මෙහෙමම යොදා ගන්නම්. එම නිසා කේතු 21ක පරිමාව. දැන් මම කේතු 21ක පරිමාව හොයන්න බලනවා. මොකද කේතුක පරිමාව දැන් හොයලා තියෙනවා 11 ගුණ කිරීම 11 ගුණ කිරීම 11ට 7 2 කියලා. එහෙනම් මේක නැවත වතාවක් 21කින් ගුණ වෙනවා. දැන් ඔයාලට ආපහු බලන්න. මෙතන 7 ගුණාකාරයක් හදනවා. 4 7 එකයි මෙතන කියලා. 3 එහෙනම් අන්තිම උත්තරේ ගන්න පුළුවන්. මෙන්න මෙහෙම 11 ගුණ කිරීම 11 ගුණ කිරීම 11 ගුණ කිරීම 3 යට කියන්නේ 2ක් කියන. හරි. දැන් මේ පිළිතුරු දෙක දැන් මම මෙයාගේ ආදේශ කරන්න යන්නේ. දැන් මම මේ පිළිතුරු දෙක මෙන්න මේ විදිහට තියාගන්නම්. මේක තවදුරටත් මම සුළු කරන්න ගියේ නැහැ. මොකද ගුණ කිරීමට යන කාලය තම වැඩි හින්දා පොඩි උපක්‍රමයක් පාවිච්චි කරන්න යන්නේ. මේ දෙන ඩිරෙක්ට් මේ දෙනක ආදේශ කරලා බලමු අපිට ගෙලින්ම h හොයාගන්න පුළුවන් කියලා. නම් මේක මකන්නම්. ඔයාලට මේක පැහැදිලි නැත්නම් නැවත බලන්න මම මේ මොකද්ද කරේ කියලා. දැන් පැහැදිලි වෙන්න ඕන ඔයාලට මේ මම හොයාගත්ත පුතේ අර්ධගෝලීය පරිමාව මම මෙතනදී හොයාගත්තේ කේතු 21ක පරිමාව හින්දා නැවත වතාවක් ඔයාලට පුළුවන් මෙන්න මේ සූත්‍රය ලියලා මේ සූත්‍රය ලියලා ආදේශ කිරීම වල යන්නේ නැත්නම් මේ සූත්‍රය දිහා බලාගෙන එම නිසා කියන්න පුළුවන් අර්ධගෝලීය පරිමාව 11 ගුණ කිරීම 21 ගුණ කිරීම 21ට 2 බවට පත් වෙනවා. කේතු 21ක පරිමාව 11 ගුණ කිරීම 11 ගුණ කිරීම 11 ගුණ කිරීම 3යට 2 බවට පත් වෙනවා. ඒකට එකතු වෙන්න ඕනේ 143යි h කියන එක. දැන් අපිට කරන්න තියෙන්නේ මෙහා මේ පැත්තට අරන් ඉන්න. 11 ගුණ කිරීම 21 ගුණ කිරීම 21ට 2කින් අඩු වෙනවා. මෙහා මේ පැත්තට ආවම 11 ගුණ කිරීම 11 ගුණ කිරීම 11 ගුණ කිරීම 3යට 2. ඒතකොට මේක ප්‍රකාශන දෙකක් බවට පත් වෙලා ඒක සමානයි 143යි h. දැන් අපි බලනවා මේක සුළු කරගන්න. දැන් ඔයාලට පේනවා සාධක දැනුම පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ දේවල් විභාගෙ පාවිච්චි කරන්න. මේ හරය දෙක තියෙන ඔයාලට පුළුවන් මෙතනදී ඉවතර ගන්න හරයෙන් දෙක. ඒකට උඩ බැලුවම පේනවා ඔයාලට මේ තියෙන්නේ 11 ගුණාකාරයක් ඉන්න ඔයාලට පුළුවන් 11 එළියට ගන්න. 11 එළියට ගත්තාම මෙතන ඉතුරුනවා 21 කරක් 21 පුතේ මෙතන ඉතුරුනවා 11 ගුණ කිරීම 11 ගුණ කිරීම 3 කියන එක නයි සමාන වෙනවා 143යි ටෙස්ට්. දැන් අපි මේක සුළු කරගමු. ඔයාලා දන්නවා 21 කරක් 21 පාඩම් කරලා ඇති. එහෙම නැත්නම් උත්තරේ හොයාගන්න ඕන කරලා එනවා පුතේ 441. අපි බලමු 21 ගුණ කිරීම 21. एक बार के एक बार दे देगा दे बार के देगा दे बार के खाता राई कुछ ग्राम 441 එකක් බවට පත් වෙනවා. දැන් ඊළඟට බලන්න ඕනේ 11ක් ඉක්වල හදන්න ඕනේ 121යි කටුවැල යොදා ගන්න 121යි ඒක නම් 3ෙන් ගුණ කරාම 3 වරක් එක 3යි 3 වරක් එක 6යි 3 වරක් එක 3යි. ගරු දුන්නු 363ක්. එහාට සමාන 143යි h කියන ප්‍රකාශන වීර්ය පදයට හදන්න විදිහට අඩු බලමු. 11ට 2 වාරයක් 11න් 3ක් අඩු කරාම පැත්ත අඩු කරමු 441 අඩු කරන්න ඕනේ 363 11න් 3ක් අඩු කරාම පුතේ 8යි මෙතන දැන් ඉතිරි වෙන 3යි 13න් 6ක් අඩු කරාම 7යි මෙතන 3ක් හින්දා මෙතන ඉතිරි වෙනවා 78ක් ඒක සමාන වෙනවා 143යි h. දැන් ඔයාලට පේනවා මෙතන ඉරට්ටේ සංඛ්‍යාවක් ඉන්න මේක කැපිලා යනවා 2කට 2 ගුණවල 1යි 4ට 2 ගුණවල 3ක් වෙනකොට 18ට 2 ගුණවල 9ක් බවට පත් වෙනවා. දැන් බලන්න ඒ විදිහට 11 39 සමාන වෙනවා
143යි h. දැන් මේ h වල උත්තරේ පුතේ 3ක් බවට පත් කරගන්න නම් ඔයාලා දන්නවා මොකක්ද කරන්න ඕන කියලා. මම මේ දෙක මකන්නම්. මේ මුක්ත කිරීම දැන් අපි 143යි h සමාන වෙනවා 11 වරක් 39ට. එහෙනම් h සමාන වෙනවා 11 වරක් 39 බෙදීම 143. දැන් අපි බලමු මෙයාගේ උත්තරේ 3ක් වෙනවද කියලා. අපි උත්තරේ බලමු මේක සරල කරගන්න පුළුවන්ද කියලා. 143 කියලා කියන්නේ 11 ගුණාකාරයක් බවට පත් වෙනවා. දැන් ඔයාලා හොඳට බලන්න පුතේ 11 වරක් 10 කියද කියලා. 11 වරක් 10 ගත්තොත් 110යි. 11 වරක් 3 ගත්තොත් 33යි. මේ දේ දැක්කොත් ඔයාලට පේනවා මේ දෙනා එකතු 143ක් බවට පත් වෙනවා. එහෙනම් මෙතන 10ක් ගත්ත මෙතන 3ක් ගත්තකොට 11 වරක් 13 තමයි 143 බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට චක්‍රේ පාඩම් කරගෙන ගැනීම හැකියාවක් තියෙනවා. එහෙනම් පැහැදිලි 1143යි 143යි ගුණාකාරයෙන්ද මෙතන අපිට නැවත වතාවක් සරල කරගැනීමේ හැකියාවක් තියෙනවා. 11ට 11 ගොඩවල් 1යි 143 පුතේ 13යි. ඔන්න අන්තිම උත්තරේ 39ට 13ක් වෙනවා. 39 13 ගොඩවල් උත්තරේ පුතේ කීයක් වෙනවද? 3ක් වෙනවා. එහෙනම් පැහැදිලි වලට අපි රූපසනායිතේ h කියන්නේ මොකක්ද කියලා දාලා තියෙන ඉන්න. ඒ නිසා දෙන්න පුළුවන් ජල ප්‍රමාණය ඉහළ නගින උස සෙන්ටිමීටර් 3ක් වේ කියලා. දැන් පැහැදිලි වෙන්න ඕන මෙතනදී ඔයාලට මේ සුළු කිරීම ගැන ලොකු ගැටලුවක් නැත්තම් මේ වගේ දේවල් හදා ගන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්. සුළු කිරීම ගැන ගැටලු කියනවා නම් මේ වගේ දේවල් ඔයාලට සුළු කරන්න බෑ වගේ කියලා හිතනවනේ මේ අන්තිම මොහොතේ හොඳම වැඩේ අවශ්‍ය දේවල් ටික ලියලා තියෙන එක. මම හිතන්නේ මේක ගණන් වලට ඒකක් ගන්න ළමයට b එකක් ගන්න ළමයට මේ වගේ දෙයක් අමාරු වෙයි කියලා. මෙතනදී අපි යොදාගත්ත කෙටි ක්‍රම මොනවාද කියලා බලන්න. අපි එකපාරම උත්තරේ හොයන්නේ නැතුව මෙතනදී කරේ සාධක දැනුම පාවිච්චි කරලා ගන්න එක. සාධක දැනුම පාවිච්චි කරලා ගන්න බැරි නම් ඔයාලා වෙන වෙනම මේක සුළු කරලා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි හරි පරිස්සමට සුළු කරන්න. මේ සංඛ්‍යා ආශ්‍රිත ගණිත කර්ම ඉතාමත් නිවැරදිව යොදා ගන්න. එහෙනම් මම ඊළඟ ගානේ හමු වෙනකම් මේ මොහොතේ සම්මුතිය නම් බොහොම